අම්මේ මා ප්‍රෙග්නන්ට් වෙලා. ඒකත් එහෙමද? දැන් ඉතින් මම දැන් ඔය ළමයට බැරුණානේ තව ඩිංගක් ඉවසන්න. ඈ දැන් අර මයි කෙල්ල බඩ වුණා විතරයි. ඈ ඒ කෙල්ල නම් මේ අවුරුදු ගානකින් කියමුකෝ දරු සුරතල් බලන් ආසාවෙ ඉඳලා ඔය ළමයා එහෙමද? මේ බැඳලා ඇවිල්ලා දැන් මාස 5ක් 6ක් ඇතිනේ. ඔය හැටි මොකද හදිසියක් දරුවෙක් බඩට ගන්න තරම්. අපේ කාටත් මේව තේරුම් ගන්න බෑනේ. දැන් ඔය ළමයයි අමාරුනහම කවුද දැන් මේ ගෙදර දොරේ වැඩපොළ කරගන්නේ ඈ මම දන්නේ කරගත්තා නම් එව්වත් පාඩුවේ ඔය අයිලම බලා ගන්න එක තමයි තියෙන්නේ. මොකද මම කෙල්ලට අසනීපයක් වුණාම මම යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒව මේව කරගන්න එපා. දැන් බලන් යනකොට මට හිතෙන්නේ මේ දින දෙන්නටම මේ එක ළඟ තමයි වැටෙන්නේ. දැන් කතා කරයිද මිඩ්වයිෆ් නෝනට? නේ මම දැන් මට නම් බැරුවා ඔවට කරගහන්න. වග කියා ගන්න එක ඇත්ත දෙන්න දෙමහල්ලුම. මම යනවා මගේ කෙල්ල ගාවට. මොකද ඒකිට වැඩක් පළක් කරගන්න තරම් ඒව මේව කරගන්න බෑනේ. මම යන්න ඕනේ. කොහෙද ඉතින්? කුළුඳුලේ ඉතින් දුවේකට දරුවෙක් බඩට එනකොට අම්මෙක් ඉන්න එපා. අම්මෙක් ඉන්න ඕනේ තමන්ගේ දුවට කුළුඳුලේ දරුවෙක් වදනකොට. ඒව මේව කරන්න. සෙල්ලන්ද දරුවෙක් වදනවා කියන එක. මම නම් දන්නේ නැහැ ඉතින් ඔය අයිලා හදිස්සි වුණා නම් ඔය අයිලාම බලා ගන්න එකයි තියෙන්නේ. දරුවෙක් බඩේ ඉන්නකොට මස් කණ්ඩ හිතෙන්නේ තියෙන පව්කාරකමට. අනේ අම්මපා. මාස් ටිකක් කණ්ඩ නෙවෙයි ওই දරුවා තියෙන පලාකොලයක් එළවලුවක් පළතුරුවක් හොයාන කණ්ඩ පුරුදු වෙන්න. ওই දොළ දුක් කියන්නේ බොරුවට. අනේ අපේ කාලේ නම් අපිට ওই දොළ දුක් කියලා දෙයක් තිබ්බේ නෑ. අපි ඉතින් මොන හරි තියෙන දෙයක් උයාගෙන පිහගෙන කෑවෝ මිස. අපිට අනික අතට පයට වැඩකාරයෝ හිටියෙත් නෑ. අපි අපේ වැඩ ටික දරුවා බඩට ආපු දවසේ ඉඳලා තනියෙන් කරගත් මල සමයන්. අනේ මේ තියෙන දෙයක් කාලා නිකන් ඉන්න දරුවෝ මොකද මේ කෙහෙල් කොළ එක බත් එකක් කොතාගෙන කෑවා කියන්නේ මසුත් එක්ක අමුතු දෙයක් ලැබෙනවද ඔය කුසේ ඉන්න දරුවට? පින් පුරන්න, පව් නෙවෙයි පුරන්න ඕනේ. දරුවෙක් කුසේ තියාගෙන. මායි පුතේ. අද කල්තියා ගෙදර එනවෙයි? නෑ මේ අක්කිට මේ කෙහෙල් කොළේ උතලා බත් එකක් කන්ට ආස හිතිලා. ඕ මේ හරක් මස් එක්ක අනේ ඕ මස් කිලෝ දෙකක් විතර අවසර අරන් එනවද මේ ටිකක් උයලා අනිත් ටික බෙදලා කරලා ගිහින් දෙනවා ඕ කවුදානේ ඉතින් බත් එකක්වත් ගිහින් දෙන්න ඉතින් මේ ළඟ පාතක නෑනේ ඉතින් මම්ම කරන්න බෑ අනික ඉතින් කුළුඳුලේ පළවෙනි දරුවානේ පුතේ ඕ දරුවෙක් බලන්න කියලා කොච්චර කාලයක් මග බලාගෙන හිටියද අනේ මතක් කරලා අරන් එන්න පුතේ ජූඩි පුතේ උඹලටත් මොකද්ද මේ අල්ලපු හදිසිය ඉක්මනින්ම දරුවෙක් හදාගන්න ඈ බැඳලා තාම මාස 6යි බලපන්කෝ දැන් මේ අක්කිත් බඩි ඈ එකම මාසේ තමයි දෙන්නට ඕන ළමයි හම්බෙන්න දින තියෙන්නේ එතකොට මම යන්න ඕනේ පුතේ අක්කිලා දිහා මොකද ඒකිට වැඩපොළ තනියෙන් කරගන්න බෑ මේ අයිලා හදිස්සියට දරුවෝ හදාගත්තා නම් මේ ඒව බලාගන්න එකයි ඇත්තේ දෙන්න දෙමහල්ලොම එකතු වෙලා ඔය ඊටවත් ටිකක් කලබල නොවී ඉන්න තිබ්බනේ පුතේ ගෑනුන්ට කුලප්පුව තමයි ඕවා ඉතින් දැන් කතා කරලා වැඩක් නැහැ මම නම් ඉතින් මේ ගෙදර සුමේට කරගහන්නේ නැහැ මට දෙපැත්තක් බලන්න බෑ මේ වයසක මම කොහොමද මේ දරු දෙන්නෙක්ගේ ආවත එනකම් කරන්නේ ඔය අම්මලාට එන්න කියන එකයි ඇත්තේ අම්මලාට ඉතින් දුවලා ගැන කැක්කුමක් තියෙනවෙයි. අනික දුවෙක් කුළුඳුලේ දරුවෙක් වදන්න යනකොට අම්මලාට කැක්කුමක් එන්න ඕනේ. තමන්ගේ දරුවෝ ගැන බලන්න. මම මේ කරන්නේ.
අනේ අපේ මායා අම්මා කොහොමද දැන්? ඒක තමයි. ඉතින් දරු පැටිය දඟලනවයි දැන්? මාස 5කුත් උනානේ. ඒකනේ. අනේ ඒක තමයි. එන්නම් පුතේ එන්නම්. අනේ ඉතින් මම ගිය සතියේ නැවිල්ලා ගියේ. එපා. ඔයා මේ පැත්තේ ආයෙ එන්න දඟලන්න කරන්න ඕනේ නැහැ. ඔය බඩත් උස්සගෙන. මම එන්න ලබන සතිය දිහා එන්න. ඔව්. මම චූටි මල්ලිට කිව්වා හවසට මස් ටිකකුත් එක්ක ගේන්න කියලා මයිදුවට හදාගෙන එන්න. ඕ කණ්ඩත් ආසනේ. ඇයි නැන්දම්මට කරන්න බැයිද? මයිදුව පරිස්සම් වෙන්න ඕනේ. ඔය කුණුදුලේ බඩට ආපු දරුවා. කොහොම හරි ওই දරු පැටියා එළියට එනකම් පරිස්සම් වෙන්න. අනේ ওই ගෙදර දොරේ වැඩපළ බල්ලට ගිය දෙන්. මයිදුව ඇඳට වෙලා ඉන්න විවේකයේ ඕනේ. දරුවා වදන්ට හොඳට ශක්තිය ඕනේ. කාලා බීලා මයිදුව විවේකයෙන් ඉන්න. දවාලෙන් නාලා කරලා. ඔව්. ඇයි දැන් ඔය මේ බෑනට බැයිද කරන්න? වසන්තට කියන්නකෝ මේ වතුර එකක් එහෙම ඇදලා දෙන්න කියලා උණු කරලා නාගන්න මයිදුවට. මොකද වෙන්නේ? මේ අවුරුදු ගාණක් බලාගෙන ඉඳලා බඩට ආපු දරු පැටියා අපි රැක ගන්න එපායේ. හරි මයිදුව පරිස්සමට ඉන්න ඕනි මයි දෙයියෝ. හරි අම්මා එන්නම්කෝ ඉක්මනට බලන්න. හොඳයි. අනේ අම්මේ ඈ ඔය මොකද මේ පට්ටම අද්දහනේ දිග ඇදිලා ඇඳේ? දරුවෙක් වදන් ඉන්නකොට අම්මා කෙනෙක් කොහොමද? ඔය දරුවත් කම්මැලි වෙනවා. අම්මේ නෑ අම්මේ පොඩ්ඩක් කකුල් දෙක කැක්කුම් වගේ. ඒකයි පොඩ්ඩක් හාන්සි උනේ. බඩත් කොර වෙනවා වගේ ඒකයි. එලි පහලියට බහැලා මොන හරි වැඩපලක් කරගත්ත තමන්ලටමයි ඒව හොඳ දරුවා වදන්න ගියාම. නැත්තම් ඉතින් මේ ඉස්පිරිතාලේ ගිහිල්ලා නර්ස්ලාගෙමුයි මේ ඉන්න ඇටෙන්ඩන්ට් ඕන්ලාගෙමුයි බැනුම් අහන්න තමයි වෙන්නේ. බොරුවට කෑමොර දීලා. ළමයා වදන්න ලේසි වෙන්නේ පොඩ්ඩක් ඔය ඇඟපත හොල්ලලා වැඩක් කරගත්තාම. අනේ අපේ ඒ කාලේ අපි නම් වනේ වීත් කැටුවා. දැන් ඉන්න ලේලිලා. අර කොල්ල වැඩ ඇරලා මැරිලා ගෙදර ආපුවාම උට කියලා තමයි වැඩ ටික කරගන්නේ. කකුල් දෙකක් තවා ගන්නවා. අනේ අපේ නැගිටින හරි වැඩක් වලක් කරගන්න. අඩුම ගානේ ගෙදර දොරේ මිනිසුන්ට කන්න බතක් මාළුවක්වත් උයන්න එපේ. මෙහෙමත් නාටක